Hello guys, welcome to back my YouTube channel. ඉතින් මේක නම් මගේ මේ ස්ටෝරි කියන වීඩියෝ එකක් නෙමෙයි. මම මේක දාවේ මගේ ඩේ ව්ලොග් එක. ඉතින් අද මම ඉන්නේ ගෙදර නෙමෙයි. මගේ කැම්පස් එකේ වැකේෂන් එකට අද මම ඇවිල්ලා ඉන්නේ බණ්ඩාරවැල. අපි අද මගේ අක්කලා දෙන්නත් එක්ක පොඩි ගමනක් යන්න හදන්නේ. ඉතින් එන්න කාලත් මාත් එක්ක. අපි මේ අද යන්න හදන්නේ බණ්ඩාරවැල මෙහෙට අලුතෙන් දාලා තියෙනවා කේ ෆුඩ් කඩයක්. ඉතින් ඒකේ එක ජාතියේ රාමෙන් තියෙනවා කියලා අපේ අක්කලා කිව්වා. අපි අද ඒව try කරන්න තමයි මේ හිතාගෙන යන්නේ. මේක තමයි කැෆේ එක. මේක එහෙම ලොකු කැෆේ එකක් නෙමෙයි. හැබැයි ඉතින් ඩිසයින් කරලා තියෙන විදිහම හරි ලස්සනයි. අපි ඉතින් ඔතන හැනෑ වෙලා රාමෙන් තෝරලා අන්තිමට රාමෙන් දෙකක් ගත්තා. මට ඒකේ නම නම් මතක නෑ. අමුතු නම්නේ තියෙන්නේ. ඊට පස්සේ අපිටම පුළුවන් ඔතන අපේ රාමෙන් එක හදාගන්න. ඊට පස්සේ යාලා ගයිඩ් කරපු විදිහට අපි ඕක හැදුවා. ඒකේ අර තියෙන ස්ක්‍රීන් එකේ පෙන්නනවා වතුර වැටෙන්න ඕන ප්‍රමාණය. එතකොට කුක් වෙද්දි ඒක හරි ටයිම් එකට ගන්නට මේ කුක් වෙලා මේ එනවා. අපිට ඉතින් අර බටන් එක ඔබලා ඒට මේට කර බලාගෙන ඉන්න තමයි ඉතින් තියෙන එක කුක් වෙනකම්. ඉතින් ඒකත් අමුතු එක්ස්පීරියන්ස් එකක්. ඊට පස්සේ අපි කන්න ආවා. මම හදාගත්ත එක නම් හොට් කියලා ගහලා තිබ්බට ඒකේ එහෙම හොට් එකක් තිබ්බේ නැහැමයි. මම ඉතින් අර ගොඩක් සැර කන කෙනෙක් හින්දා මට ඒකේම සැරක් තිබ්බේ නැහැ. චීසි ගතිය නම් ගොඩක් තිබ්බා. එහෙම ඉතින් අර කියන්න වවුරක් නැහැ. අර ඉතින් අපි කන රාමෙන් වගේම තමයි. ඉතින් එහෙම ස්පෙෂල් රහක් නැහැ නම තිබ්බට මොකද. ඊට පස්සේ කඩේ තිබ්බ මම ආසම වුණේ ඔන්න ඕකට. ඒකේ තිබ්බ කොරියන් ඇඳුම් අපිට ඩ්‍රෙස් කරලා ෆොටෝ ගහන්න ඔය වගේ ලස්සන තැනකුත් හදලා අවානුකුයි වගේ කුඩේකුයි එක්ක අපිට ෆොටෝ ගහන්න තිබ්බා. ඒ ඇඳුම අදන් ඉතින් අපි අතින් දාලා ෆොටෝ ගැහුවා. ඊට පස්සේ අපේ අක්කගේ යුනි එකේ වැඩකට ගන්න මොනවද රෙදි කෑලි වගේ බලන්න අපි මේ එතන ළඟ තිබ්බ ෂොප් එකකට දාලා ඒකෙන් ඕන කරන බොරු ටිකක් අරගෙන අපි හැම ඉතින් ගෙදර යන්න පිටත් වුණා. මේ තියෙන්නේ බණ්ඩාරවැල ස්ටේෂන් එක. අපේ අක්කා හිමිදම් බොරු කියන බලන්නකො ළමයි. ඊට පස්සේ අපි බස් එකේ යහම ගෙදර ආවා. ගෙදර එද්දි ගොඩක් හවස් වෙලා තිබ්බේ. මේක තමයි හවසට තියෙන view එක. මේ බණ්ඩාරවැල ගොඩක් පයිනස් ගස් තියෙනවා. කන්දක් වගේ තැනකින් තමයි යන්න තියෙන්නේ. ඉතින් රැට හවස් වෙද්දීම සීතලයිත් එක්ක හරිම ලස්සනයි ඉතින්. ඔයාලම බලන්න. ඉතින් අදට ඔච්චරයි. ඉස්සරහට අලුත් vlog එකකින් හම්බෙමු. මගේ part time journey එක අහන්න කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. බයි.